සමාජ සංගායනා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ස්වල්පයක් හිමිදිරි උදෑසනින් හිරු සමාජ සංගායනා තුළින් ඔබ හැමදෙනාම ඊටමත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන බව අප ඊටමත් හොඳින් දන්නා කරුණක්. ඒ අනුව ඊටමත් ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් මේ උතුම් වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නේද, ශ්‍රවණය කරන මොහොතක් පාසාම තමන්ගේ හිතේ තියෙන අකුසල චේතනාවන් යටපත් වෙලා කුසල චේතනාවන් ඉස්මතු වෙන්නට, මුදුන්පත් වන්නට හේතු කාරණාවක් බවට පත් වෙනවා. ලෝකයේ තියෙන වටිනාම දානය ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවයි. දිනපතා මේ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව හිරු මාධ්‍ය ජාලය තුලින් සිද්ධ කරමින් ඔබේ ධර්මඥානෙ වඩා වර්ධනය කර ගැනීමට මහඟු පිටුවහලක් ලබා දෙනවා. මොකද ලෝකේ අපිට අහන්න තියෙන දුර්ලභම දෙයක් තමයි ධර්මය කියන්නේ. දුර්ලභං සද්ධම්ම සවණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම කියනකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙම දුර්ලභ ස්වභාවයක් නැහැනේ, නිතරම අපිට බණ අහන්න ලැබෙනවනේ කියලා. පිනතුණු මේ කාලවකවානුවට පමණයි. අතීතයේ පිළිබඳ ගත්තොත්, අනාගතයේ පිළිබඳ ගත්තොත්, අතීතයේ බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච කාලේ ගත්තාම ඒ කාලවකවානු නිර්ණය කළොත් එහෙම වසර 2600ක් කියමුකෝ. ඒ වගේ කාල පරිච්ඡේදයක් ගත වෙලා තියෙනවා. තවත් අවුරුදු 2500කට ආසන්න කාලයක් පවතිනවා කියලා හිතමු. ඒතර මේ අවුරුදු 5000ක්, වසර 5000ක් පවතින කාලයක පමණයි අපිට කල්පයක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වුණා. මේ කකුසඳ කෝණාගම කාක්ෂප මේ ගෞතම කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ සිව් වෙන බුදුරජාණන් වහන්සේ, අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. හැබැයි මේ ශාසනයක් පැවතිලා ශාසනයක් නැවත ඒ ශාසනයේ ධර්මයේ අහන්න ලැබෙන කාලයේ නොමැති කාලයේ අබුද්ධෝත්පාද කාලයේ දීර්ඝයි. ශාසනයක් පවතින කාලයට වැඩිය අබුද්ධෝත්පාද කාලයේ දීර්ඝයි. ඒතකොට ඒ අබුද්ධෝත්පාද කාලය තුළ අපිට මේ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒතර අපි මනුෂ්‍යාත්භාවය ලැබුවත්, සුගති සම්පත්තියක් වෙනත් දිව්‍ය සම්පත්තියක් ලැබුවත් අපිට එහෙම ධර්මය අහන්න ලැබෙන කාලවකවානුවක් නෙමෙයි. ඒකයි බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නේ පරම දුර්ලභං කියලා සඳහන් කරන්නේ. ඒතර අනාගතයට වුණත් මේ ධර්මයේ ටික ටික ක්ෂය වී යනවා. ධර්මයේ ටික ටික අහන්න ලැබෙන ප්‍රමාණය අපිට නැතු යනවා. වර්තමාන කාලය තුල ධර්මයේ ප්‍රබෝධයක් පවතින්නට පුළුවන්. අන්න ඒ නිසා මේ කාලවකවානුව දුර්ලභ කාලවකවානුව කියන එක විශේෂයෙන් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. ගොඩාක් දුරට අපි ධර්ම දේශනා කරනකොට මේ පුද්ගල චරිත මුල් කරගෙන ඒ පුද්ගල චරිත දහමට යොමු වෙච්ච ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහවන්ත වෙනවා. නොඑක් අතීත සිදුවීම්, ජාතක කතා, ඒ වගේ පුද්ගල චරිත ස්වභාවයන්, ඒ වගේ විශේෂයෙන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය පිළිබඳව උන්වහන්සේලා මේ දහමට යොමු වුණේ කුමන ආකාරයෙන්ද කියන කාරණාවන් ගොඩාක් දුරට මේ උදාහරණ ඇතුව අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට ආදර්ශයක් ගන්න. පරමාදර්ශී ජීවිත බොහෝ ප්‍රමාණයක් අපේ මේ ශාසනය තුල වැඩ සිටපු ගිහි පැවිදි බොහෝ දෙනෙක්ගෙන් ගන්න පුළුවන් දේවල්. පරමාදර්ශී චරිතේ. ඒ චරිතයක් පිළිබඳව අදත් මම පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ඉන් අනතුරුව බුද්ධත්වයේ ලැබලා උන්වහන්සේ සත්සතිය ගත කරනවා. සති 7ක් කියලා කියන්නේ දින 49ක්. ඒ 49ක් ගත කළාට පස්සේ තමයි තථාගත බුදුරජාන් වහන්සේ බුදුනුවණින් බලන්නේ මම කාටද මුල්ම ධර්ම දේශනාව කරන්නේ කියලා.
එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට අවබෝධ වෙනවා මුලින්ම මා ධර්ම දේශනා කරන්න ඕනේ කියන සිතක් පහළ වෙනවා කාටද ආලාර කාලාම කියන තවුසා වෙත තමාගේ මුල්ම ගුරුවරයා මුලින්ම යම් ධානයක් වඩා ගැනීම සඳහා මූලික පියවර තැබුවේ ආලාර කාලාම තවුසා ළඟට ගිහින් එතුමන් වහන්සේ මේ වෙනකොට කොහෙද ඉන්නේ කියලා බලනකොට ඔහු මිය පරලෝ ගිහිල්ලා අරූප බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි ලැබලා තියෙන බව භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ නිසා ඔහුට ධර්ම දේශනා කරන්න බෑ. මොකද අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච කෙනෙක් රූපයක් නොමැතිව සිත පමණයි. එතකොට එවැනි කෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්නට බෑ. රූපේ නෑනේ සිත විතරයිනේ. අපිට මේ බණ අහන්න පුළුවන්කම තියෙන මේ ශරීරයේ ඇස කන නාසය දිව ශරීරයේ අංග සම්පූර්ණ ශරීරයක් තියෙන නිසා. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච කෙනෙකුට එහෙම බෑ. ඉතින් ඒක ඒ දහමට අනුව ඒගොල්ලෝ පරම සපතක් කියලා හිතපු නිසා තමයි ඒ අරූප ධ්‍යාන උපදවගෙන ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදුනේ. බුදුරජාන් වහන්සේ තමයි පසුව අවබෝධ කළේ මේ ලෝකයේ කිසිම භවයක සදාකාලික සපතක් නැහැ කියලා. නැවත බුදුරජාන් වහන්සේ බලනවා මම ඊළඟට ධර්ම දේශනා කරන්නේ කා වෙනුවෙන්ද කියලා බලනකොට උද්දකරාම පුත්ත කියන තවුස දෙස බලනවා. උද්දකරාම පුත්ත කියන තවුසාත් මිය පරලෝ ගිහලා ඔහුත් අරූප ධාන අතර ඉහළම ධානයේ වඩාගෙන හිටපු නේව සංඥා නා සංඥායතන කියන අරූප ධාන වඩාගෙන සිටපු නිසා ඔහු මිය පරලෝ ගිහලා ඒ බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි ලැබලා තින ඔහුත් අරූප ධාන උපදවගෙන හිටපු නිසා මිය පරලෝ ගිහලා අරූප ආවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි අරගෙන තියෙන්නේ ඔහුට ධර්ම දේශනා කරන්නත් පුළුවන්කමක් නැහැ කියලා. ඉන් අනතුරු තථාගත බුදුරජාන් වහන්සේ බලනවා මා දුෂ්කර ක්‍රියා කරන කාලවකවානු තුළ මට පිහිට වෙච්ච උපස්ථාන කරු 5 දෙනෙක් හිටියා පස්වග මහණුන්. ඔවුන් වෙත මා මේ ධර්මයේ දේශනා කරනවා කියලා බුදුරජාන් වහන්සේ බුදුනුනි බලනවා මේ පස්වග මහණුන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ කියලා. බුදුරජාන් වහන්සේ බුදු වෙන්නේ නැහැ කියලා අත්හැරලා දාලා ගිය පිරිසක්නේ මුලින්ම උපස්ථාන කළා. අර දුෂ්කර ක්‍රියා කරනකොට ශරීරෙ දුක් දෙනකොට හැබැයි බුදුරජාන් වහන්සේ අත්කිලමතාන යෝගයේ ටික අත්හැරලා මධ්‍යම ප්‍රතිපදා අනුගමනය කරන්න ආරම්භ කරනකොට ඒ පිරිස අතහැරලා ගියා මොහො වීරිය අතහැරියයි කියලා. ඒ කවුද? පස්වග මහණුන්. එතකොට මේ කොණ්ඩඤ්ඤ වප්පබද්දී මහානමස්සජි කියන පස්වග මහණුන් වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෘතවේදීත්වය කියලා කියන්නේ බලන්න උන්වහන්සේ බලනවා දැන් ඔවුන් කොහෙද ඉන්නේ කියලා බලනවා. බලනකොට බරණැස් ඉසිපතනි මිගදායේ ඒ පිරිස වැඩ ඉන්නවයි කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ පිරිසට මා ධර්ම දේශනා කරන්නට ඕන කියලා බුද්ධගයාවේ සිට බරණැස් ඉසිපතනිය දක්වා බුදුරජාණන් වහන්සේ පාගමනින් වැඩම කරනවා. සාමාන්‍ය අද වර්තමානයේ කිලෝමීටර් වලින් ගත්තාම 250කටත් වගේ ආසන්න දුර ප්‍රමාණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ පාගමනින් ඒ වැඩම කරන අතර වාරයේදී හමු වෙච්ච එක්තරා පුද්ගලයෙක් පිළිබඳව මා මේ සඳහන් කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේට ඒ බරණැස ඉසිපතනි මිගදාය කරා වැඩම කරනකොට මුණ ගැහෙනවා මේ ආජීවකයෙක්. ආජීවකයෙක් කියලා කියන්නේ මේ පැවිද්දෙක්. හැබැයි ඔහු පැවිද්ද කරගෙන තියෙන ජීවිකාව වශයෙන්. මේ සංසාරේ දුක් නැති කරලා යම් විමුක්තියක් අවබෝධ කරගන්න ඕනේ කියන අදහසට වැඩිය ජීවිකාව හැටියට පැවිදි වෙච්ච කෙනෙක් යා. ආජීවකයෙක් කියලා කියන්නේ ඒකයි. සඳහන් කරනවා අපේ බණ පොතේ මක්කලිය ගෝසාල කියන අඩ සට් ශාස්ත්‍රවරුන්ගෙන් එක්කෙනෙක් වන මක්කලිය ගෝසාලගේ ශ්‍රාවකයෙක් කියලාත් සඳහන් කරන මේ ආජීවකයා. මෙයාගේ නම උපක ආජීවක. මේ උපක ආජීවක බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණෙනවා. මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම රන්වන් පැහැති ශරීරයක් තියෙන තාමත් තරුණ වියේ පසුවන දැන් අවුරුදු 35යිනේ මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුණ වයස අවුරුදු 35යි. 35 කියලා කියන්නේ තරුණ විය. ඒතකොට තරුණ වියේ පසු වෙන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබීමත් සමග මුළු ශරීරයේම ඉන්ද්‍රයන්ගේ ප්‍රසන්න භාවයක් ඇති වුණා. රූපකාය අමුතුම ප්‍රසාදයකටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ රන්වන් පැහැති ශරීරයේ දකිනකොට බුදුරජාණන් වහන්සේගේ සංසුන් ගමන දකිනකොට ඉරියව් පැවැත්ම දකිනකොට මේ උපකාජීවකට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දකිනකොට කතා කරන්න ඕනේ කියන සිතුවිල්ලක් පහළ වුණා. අනිවාර්යයෙන්ම හිතක් පහළ වුණා කතා කරන්න ඕනේ කියලා. ඒතර අහන ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද දෙවියෙක්ද බ්‍රාහ්මණයෙක්ද ගාන්ධරයෙක්ද කියලා අහනවා. ඒක ප්‍රශ්න ටික අහනවා. ඔබ වහන්සේගේ මුලින්ම අහන ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි.
පැහැපත් ශරීරයක් තියෙනවා. ඔබ වහන්සේ මිනිසෙක් කියලා නම් මට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේ දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද, ගාන්ධර්වයෙක්ද, මනුස්ස ස්වභාවයේ ඉක්මවා ගිය ශරීරයක්, පෙනුමක් තියෙන කෙනෙක් ඔබ වහන්සේ කවුද කියලා අහනවා. ශ්‍රමණෙක් කියලා දන්නවා. බුදුරජාන් වහන්සේ ඔහු දකින විදිය තමයි මේ සඳහන් කරන්නේ. කවුද කියලා. එතකොට කියන මම දෙවියෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, ගාන්ධර්වයෙක්වත් නෙමෙයි, මම මිනිස්සෙක්. මේ මනුස්ස సంతානය ඉක්මවා ගිය. ඒ වගේම අර නෙළුම් මලක් වගේ කියන උපමාව සඳහන් කරනවා. අර නෙළුමක් උපමා කරනවානේ. මඩේ හැදිච්ච නෙළුම ජලයේ අපවිත්‍ර ජලයේනේ නෙළුම් හැදෙන්නේ ඉතින්. හැබැයි නෙළුම පිපෙන්නේ ජලයෙන් උඩට ඇවිල්ලා. ඒ වගේ මගේ ජීවිතේ මම සාමාන්‍ය මනුස්ස සමාජයේ ජීවත් වෙලා මනුස්ස සිත ඉක්මවා ගිය නික්ලේශී සිතුවිල්ලකින් දකින මා ලෝකේ නික්ලේශීව ජීවත් වෙන කෙනෙක් හැටියට මා අනන්ත ජින, ඒ කියන්නේ ජින කියලා කියන්නේ ඒ සකල ක්ලේශ ප්‍රහාණය කරපු උතුමෙක්ට කියන නමක් හැටියට ජින, ඒ අනන්ත ජින හැටියට මා හඳුන්වනවා කියලා බුදුරජාන් වහන්සේ උපක ආජීවකට කරුණ පැහැදිලි කරනවා. මේ කරුණ බුදුරජාණන් වහන්සේ උපක ආජීවකට කරුණ පැහැදිලි කළාට ඔව් ඒ තරම් ඒක කියන්නේ ඔළුවට ගන්නේ නැහැ කියලා. හිතට ගන්නේ නැහැ. ඒ තරම් මේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම ඔහු දකින්නේ නැහැ. ගණන් ගන්නෑ. ඔළුව වනලා එහෙමද කියන වගේ අදහසකින් ඔහු ආපහු යන්න යනවා. මොහු යන්නේ වනාන්තරයකට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට බරණැස ඉසිපතනි මිගදායට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. පස්වග මහනුවරබයා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවන දන්සප්පවතුන් සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. මුල්ම දේශනාව මංගල ධර්ම දේශනාව. දැන් උපකා ජීවක මොකද කරන්නේ? එයා එක්තරා වැදි ගම්මානයක ගංගාවක් සමීපේ ගල් තලාවක් තියෙනවා. ඒ ගල් තලාව සමීපේ භාවනා යෝග්‍යව විවේකව වැඩ ඉන්නවා. මේ වැදි ජනතාව ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් අපේ ගම්මානෙට වැඩම කරලා තියෙනවා. අපි ඔහුට පුද සත්කාර කරන්න ඕනේ කියලා ඒ පිරිස ඉතා ඉක්මනින් මොකද කරන්නේ? අර තාපසයන් වහන්සේ දැන් උපක ආජීවකයෙක් කියලා කියන්නේ මම පැවිද්දෙක් කියලා සඳහන් කළා. නිසා මොහුට යම් ශ්‍රමණේක් මොහුට අපි යම් උපස්ථාන කරන්න ඕනේ. අපිටත් වැඳුම් පුදුම් කරන්න පුළුවන්. අපිටත් යමක් පූජා කරන්න පුළුවන් කියලා ඊ타ත්ම සිත දියුණු කරගත් ඇත්තෙක්. දැන් මෙයා යම්සි රංගනයක තමයි නිරත වෙන්නේ. මේ උපක ආජීවකට ඔහුට මැටියෙන් ගයක් පොඩි කුටියක් හදලා දෙනවා. මැටියෙන් කුටියක් හදලා දෙනවා. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගංගාව අයිනේ ඒ ගල් තලාවේ කුටියක් සකස් කරලා දෙනවා. අර වැඩි ජනතාව එකතු වෙලා. ඒ කුටියේ වැඩ වාසය කරනවා. ඒ වගේම තමයි ගංගාවෙන් ජල ස්නානය කරනවා, මෝදෝවණය කරගන්නවා. හැමදාම දිනපතාම වැඩි ජනතාවගෙන් ආහාර පාන ලැබෙනවා. මොහු මොකද කරන්නේ? ඒ ආහාර අනුභව කරමින් අර වැඩි ජනතාවගෙත් නායකයෙක් කියනවා. ඒ නායකයා අන් අයට නියෝග කරලා තියෙනවා තමන්ගේ ජනතාවට අනිවාර්යයෙන් මොහුට උපස්ථාන කරන්නට ඕන කියලා. දැන් උපක ආජීවක මොකද කරන්නේ? අර වැඩි ජනතාවගෙන් උපස්ථාන ලැබෙමින් හොඳට ජීවිකාව ගත කරගෙන ඉන්නවා. දැන් ඔහුට අවශ්‍යතාවය තියෙන්නේ යැපෙන්න විතරයි. විමුක්තියක් බලාපොරොත්තුවක් එහෙම දෙයක් නැහැ. ඔහුට ඕනකම තියෙන්නේ යැපීම පමණයි. ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ එහෙම ගොඩක් හිටියනේ ජම්බුකාජීව කියලා කෙනෙකුත් ඉතින් නිර්වස්ත්‍රයෙන් බුදුහාමුදුරුවෝ යනකොට නිර්වස්ත්‍රයෙන් හිටියේ. යා සංසාර කරපු අකුසල කර්ම විපාකයක් නිසා තමයි ඒ தත්ත්වයටපත් උනේ. ඒ වගේ ආජීවකයෝ හිටිය ජම්බුකාජීවක, උපකාජීවක, ඔය විදිහට ආජීවකවරු හිටියා. ඉතින් මෙහෙම ඉන්න අතර වාරයේ දවසක් ඔය වනාන්තරයේ යම් කටයුත්තකට මේ වැඩි නායකයා ඇතුළු පිරිස ඇතුළු වෙලා ගියාට පස්සේ මේ වැඩි නායකයාට හිටිය තරුණ දියණියක්. ඒ තරුණ දියණිය මොකද කරන්නේ? මේ එදා දැන් මේ තාපසයන් වහන්සේට මේ ආජීවකයාට ආහාර පාන දෙන්න කවුරුත් නැහැ. අර වැඩි නායකයා බාර කළා තමන්ගේ දියණියට මේ ආහාර පාන ටික ගිහින් දෙන්න කියලා. තමන්ගේ තාපසයා ආජීවකයට. මොකද කළේ? මේ අර තරුණ දියණිය ආහාර රැගෙන යනකොට දැන් මේ තරුණ දියණිය සාමාන්‍ය වැඩිය එළියට බහින කෙනෙක්, සාමාන්‍ය සමාජයේ ඇසුරු කරන කෙනෙක් නෙමෙයි මේ වැඩි නායකයාගේ දියණිය. එදා තමයි තමන්ගේ යෙහෙලියක් සමග ආහාර ටික අරගෙන උපකාජීවකගේ කුටිය ළඟට යනවා. උපකාජීවක ඉස්සෙල්ලාම
මේ තරුණ දියණියව දකිනවා. මේ දැකීමත් එක්කලම මේ උපකාජීවකට මේ දියණිය කෙරෙහි රාගසිතක් පහළ වෙනවා. එහෙම නැත්නම් අපි ඒක ධර්මානුකූලව ඉතින් කෙනෙක්ගේ හිතේ යම් කෙනෙක්ගේ කැමැත්තක් ඇති වෙනවා නම් ඒක දැන් සාහිත්‍යමය වශයෙන් අපි කියන ආදරයක් සෙනෙහසක් විශේෂයෙන් ආදරයක් කියලා කියනවා. ධර්මානුකූලව ගත්තොත් පරමාර්ථ ධර්මයෙන් ගත්තොත් ඒක රාගික සිතුවිල්ලක් නේ. ඒ රාගික කියන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් කෙරේ පුරුෂයෙක් ස්ත්‍රියක් කෙරේ යම් සිතක් පහළ වෙනවා නම් ධර්මානුකූලව කිව්වොත් ඒක රාගික සිතුවිල්ලක්. ඒක සාහිත්‍යයේදී සාමාන්‍ය සමාජයේදී අපි ඒක කියන ආදරයක් කියලා. ඒ සිතක් පහළ වෙනවා. ඒ පහළ වුණාට පස්සේ මේ පිළිබඳව නිරන්තරයෙන් හිත විතර්ක කරනවා. විතර්ක කරනවා කියලා ඒක නැවත නැවත මෙනෙහි වෙනවා. සාමාන්‍ය Tamanට ප්‍රිය උපදවන යම් රූපයක් දැක්කහම ඒක සාමාන්‍ය දිනපතා රාත්‍රී දහවල් කියලා කාලවකවානුවක් නේ. ඒවා සිහිපත් වෙන නැවත නැවත ඒකට කියන විතර්ක කරනවා කියලා. නැවත නැවත අරමුණට යොමු වෙන ස්වභාවය තමයි විතර්කය කියලා කියන්නේ. එතකොට මේ විතර්ක කරනකොට මේ උපකාජීවකට නැවත නැවත අර සිතුවිලි උස්සන්න වෙන්න පටන් ගත්තා. රාගික සිතුවිලි උස්සන්න වෙන්න පටන් ගත්තා. නිසා මොහු මොකද කළේ? මේ දියණිය ආවාහ කර ගැනීම සඳහා විවාහ කර ගැනීම සඳහා කොහොම හරි උපක්‍රමයක් යොදන්න ඕනේ කියලා තීරණය කරලා ඔහු උපවාසයක් ආරම්භ කරනවා. ආහාර පාන ගන්නෙත් නැහැ. නාන්නෙත් නැහැ. ගල්තලාවේ උපවාසයක් කරනවා නිදාගෙන. දැන් අර වැඩි ජනතාව ඇවිල්ලා අහනවා ඇයි ඔබ මෙහෙම ඉන්නේ? මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ට සිද්ධ වෙනකම් මම මරණයටපත් වෙනවා. මං ආහාර ගන්නෙත් නෙ මෙහෙමයි කියලා. විමසිලිමත් විදිහට බලනකොට මේ මොකද්ද මේ බලාපොරොත්තුව මේ වැඩි නායකයාගේ මේ දියණියව විවාහ කරගන්නට ඕන තමන්ට තමන්ගේ ජීවිතයේ අඹුව බවට පත් කරගන්න ඕන කියන එක මොහු ප්‍රකාශ කර සිටිනවා. ඒ වෙනකොට අර වැඩි නායකයාගේ තරුණ දියණියටත් ඒ වැඩි අපි හිතමුකෝ වැඩි රහේ කියලානේ කියන්නේ. ඒ රහේම තරුණයෙක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් හිටියේ. නමුත් දැන් මේ තරුණ දියණියත් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් පියතුමා වැඩි නායකයා කියනවා නෑ ඔබ විවාහ වෙන්න කියලා. අර මොකද කරන්නේ? අර නායකතුමා වැඩි නායකතුමා ඒ ඉල්ලීමට ඉඩ දීලා අකමැත්තෙන් උනත් අර දියණියට උපකාජීවක සමග විවාහ වෙන්න සිද්ධ වෙනවා. දැන් විවාහ වෙලා මේ ජීවිතය ගත කරනකොට සාමාන්‍ය ඔහුට රැකියාවක් පිළිබඳව ඒ කියන්නේ යම්සි කර්මාන්තයක් පිළිබඳව දැනුමක් අවබෝධයක් නැහැ. අපි තුමු වැඩි ජනතාව ගොඩක් දුරට දඩේමෙන් ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් වනාන්තරයේ තියෙන යමක් හොයාගෙන තමයි හාරගෙන ගෙඩියක් කඩාගෙන ගහකර නැගලා ඒ වගේ බොහොම දුෂ්කරතා මැද්දේ තමයි ජීවත් වෙන්නේ. ඔවුන් ඒ සඳහාම යොමු වෙච්ච අය. තාපස ප්‍රවෘජ්‍යාවක් ගත කරපු කෙනෙකුට එවැනි කර්මාන්තයක් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මොහු මොකද කළේ? අර ජීවත් වෙන්න හන්දා අර පිරිසට යම් යම් උදව් උපකාර කළා. යමක් දඩයමේ ගිහින් එනකොට සතෙක් දඩයම් කරනකොට ඒ සතා කරේ තියාගෙන එන්නට, ඔවුන්ට දර වතුර ටික දෙන්නට, ආහාර පාන ටික ගිහින් දෙන්නට, ඒ වගේ උපස්ථාන කටයුතු තමා කරමින් හිටියේ. ඔය ඉන්නකොට කාලයක් ගත වෙනකොට මේ තමන් විවාහ කරගත්ත තරුණියට දරුවෙක් ලැබුණා. පිරිමි දරුවෙක් ලැබුණා. දැන් මේ දරුවා ලැබුණාට පස්සේ තව කාලයක් යනකොට දරුවෝ දෙන්නෙක් ලැබුණා. දැන් කුඩා දරුවා නලවනවා. දැන් අර ස්වාමි දියණියස් සමග ටික ටික ආරවුල් ඇති වෙනවා. අගහිගකම් ඇති වෙනකොට ප්‍රශ්න ඇති වෙනකොට දෙදෙනා අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. නිසා නිරන්තරයෙන්ම අපවාදවලට ලක් වෙන්න සිද්ධ වුණා. අර වෙදි නායකයාගේ දියණියනි විවාහ කරගත්තේ. ඒ දියණිය හැම වෙලාවෙම ඔහුට පරිභව කරන්න පටන් ගත්තා. චෝදනා කරන්න පටන් ගත්තා. ඔබ මහා නිකමෙක්, මෝඩ මිනිසෙක්, කිසිමක් කරන්න පුළුවන් කර්මාන්තයක් දන්න පුද්ගලෙක් නෙමෙයි කියලා, නෝන්ජල්ලෙක් කියලා නිකන් ඒ විදියට අපහාසාත්මක විදියට දෙදෙනා අතර ගැටුම් ඇති වුණා. ඒකේ සඳහන් වෙන සද්ධර්ම රත්නාවලී වගේ ඒ ග්‍රන්ථවල එහෙම සඳහන් වෙලා තියෙනවා. දරුවා නලවන්නේ අපහාස කරමින්. මස්වැද්දාගේ පුත නොහඩන්, ඒ වගේම කෙලතොල්ලගේ පුත නොහඩන් කියලා අර දරුවා නලවන්නේ මේ අර වගේ අපහාසාත්මක වචන කියමින් තමයි දරුවා නලවන්නේ. ඒ වගේ අපහාස දරා ගන්න බැරි වුණා. එන්න මේක වර්ධනය වෙන්න පටන් ගත්තා. මොහොත ගිහි ජීවිතය හා පෞල් ජීවිතය පිළිබඳ විශාල කලකිරීමකටපත් වුණා.
උපක ආජීවක කල්පනා කළා මම දැන් මෙතනින් නික්මෙන්න සුදුසු කාලයයි කියලා තීරණය කළා. බලන්න මිනිස්සුන් පංචකාමයට ලොල් වෙලා පංචකාමයට ආසාව ඇති කරගෙන තාපස ජීවිත ගත කරපු කෙනෙක් ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ ගිහි ජීවිතයේ තියෙන කර්මාන්තත් එක්කලා ගිහි ජීවිතයේ දරුමල්ලන් පෝෂණය කිරීමේ ඇති වෙන දුෂ්කරතාවයන් මත ඒ වගේ තාඩන පීඩන දරා ගන්න බැරුව අවසානයේ නැවතත් තීරණය කළා මම මෙතන නික්මෙන්න ඕනේ කියලා. හැබැයි සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට ඔබ පින්නතුන් දැන් අපේ සමාජ වැඩි හරියක් ඉන්නේ ගිහි ජීවිත ගත කරන ඇත්තෝනේ. මේ ධර්ම ශ්‍රවණය කරන්නේත් ගිහි ජීවිත ගත කරන ඇත්තෝනේ. ඒතර ඔබගේ ජීවිත පෞල් ජීවිත ඔබ සමබරව පවත්වාගෙන ලොකු උත්සාහයක් ගන්නවා. ගැටුම් ඇති වෙන්න පුළුවන්. ස්වාමි භාර්ය අතර ගැටුම් ඇති වෙනවා. දුවල් දරුවොත් එක්ක ගැටුම් ඇති වෙනවා. ඥාතින් අසල්වාසීන්ගේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. හැබැයි හැම දෙයක්ම ඉවසගෙන සමබර කර ගැනීම සඳහා අපේ සමාජයේ අපි කවුරුත් උනන්දුවක් දක්වන්න ඕනේ, උත්සාහයක් දක්වන්නට ඕන. එහෙම නොවුනොත් මේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙන තත්ත්වයටපත් වෙනවා. එහෙම ගොඩක් කඩාකප්පල් වෙන තත්ත්වයටපත් වෙන්නේ කුමක් නිසාද? සමහරවිට දෙදෙනා අතර තියෙනව අන්‍යෝන්‍ය සහයෝගය නොමැති වීම. දැන් විවාහයක් වුණාම රැකී ආරක්ෂා කිරීමේදී දෙදෙනාම රැකී ආරක්ෂා කරන මට්ටමකට අදපත් වෙලා තියෙනවා. අතීතේ නම් ස්වාමියා රැකියාවට එන ස්වාමි දියණිය තමයි දරුවන් බලාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්නේ. ඒක රැකියාවක් කරනට වැඩි ලොකු ක්‍රියාවලියක්. දරුවන්ට කවන පොවන එක, ගෙදර දොරේ අස්පස් කරන එක, වැඩපිළිවෙල කරනවා කියන එක ඒක ලේසි පහසු කරතව්යක් නෙමෙයි. ඒවා සෑම දෙයක්ම ඉවසා දරාගෙන කටයුතු කරන එක තමයි ගෘහණියක් කියලා කියන්නේ. හැබැයි නොගැලපෙන විවාහයන් සිද්ධ වුණාට පස්සේ ලොකු අඩදබර ඇති වෙනවා. සමහර පවුල් දෙදරා යනවා පවුල් ජීවිත. එතකොට ඒ අවස්ථාවන් වලදී සමහර ඇත්තු ගන්න තීරණ විවිධාකාරයි. ඒ නිසා මේ උපකාජීවක මොකද කළේ? තීරණය කළා. එදා තමන් මේ වැඩි ගම්මානට එනකොට මුලින්ම හමු වෙච්ච කෙනා මතක් වුණා. ඒ තමයි ලෞතුරා බුදුහාමුදුර මතක් වුණේ. අනන්ත ජින නමින් ඒ උත්තමයන් වහන්සේ මම හොයාගෙන යනවායි කියලා මේ වනයෙන් එළියට ගිය මේ උපකාජීවක බුදුරජාන් වහන්සේ හොයාගෙන ගියා. බුදුරජාන් වහන්සේ හමු වෙලා බුදුරජාන් වහන්සේට සියලුම විස්තර කිව්වා. ස්වාමිනේ එදා මම ඔබ වහන්සේ පිළිබඳ තරම් ගණන් ගැනීමක් ගත්තේ නැහැ. හැබැයි වහන්සේ ඒ පිළිබඳ ප්‍රකාශ කළත් මට ඒ තරම් ධර්මයට යොමු වෙන්නට තරම් ඕමනාවක් උනන්දුවක් තිබ්බේ නැහැ. නමුත් මම ජීවිතය පිළිබඳ ලොකු ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙලා ඒවෙන් කලකිරීමටපත් වෙලා මට ජීවිතය පිළිබඳ ලොකු අවබෝධයක් දැන් ලැබුණා. ඒ අවබෝධයත් එක්කලා මම මේ ජීවිතේ නිස්සාර ස්වභාවයේ තේරුම් අරගෙන විමුක්තිය හොයාගන්න තමයි මම ඔබ වහන්සේ ළඟට මේ පැමිණියේ කියලා බුදුරජාන් වහන්සේ ළඟට පැවිද්ද ඉල්ලුවා. ඒ අනුව මේ උපකාජීවක බුදුරජාන් වහන්සේ ඉදිරියේ හොඳට ධර්මයේ ශ්‍රවණය කළා. ධර්මයේ ශ්‍රවණය කළ ඔහු අනාගාමී උපාසකෙක් අනාගාමී ඵලයටපත් වුණා. අනාගාමී ඵලයටපත් වෙච්ච මේ උපකාජීවක ඉන් මරණින් පස්සේ අවිහ කියන සුද්දාස බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි අරගෙන එතනින් පසුව රහත් භාවය ලබන බව බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටකා කියලා බ්‍රහ්ම ලෝක පහක් තන සුද්දාස බ්‍රහ්ම ලෝක. ඒ කියන්නේ මේ ජීවිතේ අරහත්ත්වයටපත් වෙන්නට බැරි වුණා. අනාගාමී මාර්ගඵලයටපත් වුණා. සෝවාන් සකෘදාගාමී අනාගාමී මාර්ගඵලයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණේ නැහැ. ඒ අනාගාමී ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකේ කාමරාග ව්‍යාපාද කියන ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළ තියෙන නිසා කාම ලෝකෙ උපදින්නේ සුද්දාස බ්‍රහ්ම ලෝකයක තමයි උපදින්නේ. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටකා කියන. ඒ අවිහ කියන බ්‍රහ්මතලයේ උප්පත්ති ලැබුවා. එතනින් පස්සේ රහත් භාවය ලැබෙන අනාගතයේදී ඒ විදිහට ධර්මයට යොමු වෙච්ච කෙනෙක් තමයි උපකාජීවක. ඉතින් මේ කතාවෙන් මම පැහැදිලි කරන්නේ කුමක්ද මේ ධර්ම කාරණාව තුළින් මේ පුද්ගල ජීවිතයේ චරිතය තුළින් පැහැදිලි කළේ බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළින් කෙනෙක් සුවපත් භාවය ලැබීම, තමන්ගේ පෞල් ජීවිතය අසාර්ථක භාවයට පත්වීම, පංචකාමයට ලොල් වීම තුළින් ඒකෙන් නිස්සාර ස්වභාවයේ තේරුම් අරගෙන පසුව අවබෝධයෙන් යුක්තව මේ ශාසනයට එකතු වෙලා පැවිදි ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබිච්ච මේ ආජීවකයෙක් ගැන තමයි පැහැදිලි කිරීමක් සිද්ධ කළේ. ඉතින් ඒ කාරණාවත් සිහිපත් කරමින් ඔබ හැමදෙනාට මේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට, ධර්ම මාර්ගී ගමන් කරන්නට මේ චරිත ස්වභාවයන් උපකාරයක් බවට පත් වෙන්න කියන අදහසින් තමයි මේ ධර්ම දේශනාවත් අපි සිද්ධ කළේ.
එනිසා මේ ධර්ම ශ්‍රවණානිසංස කුසලයෙන් ඔබ හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න වගේම ඔබගේ මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා නිදුක් නිරෝගී සම්පන්නිය සුවපත් භාවයම සැලසේවා. විශේෂයෙන්ම හිරු මාධ්‍ය ජාලයේ ගෞරව සභාපතිතුමා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් මේ හිරු කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සැමටත් බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ගුණ ආශිර්වාද බලෙන් සියලු සැනසීම නිදුක් නිරෝගී සුවපත් භාවයම දීර්ඝා සම්පත් ලැබේවා. මෙලෝ පරලෝ දෙලෝ යහපත පිණිස උපකාර වේවා. අමා මහ නිවනින් සැනසෙන මේ පින පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා